පළාත නියෝජනය කරන එකම කාන්තා මන්ත්‍රීවරය ඇය. ඒ වගේමයි ඇගේ වෘත්තීය ගමන් මඟ ආරම්භ වන්නේ ගුරු සේවයෙන්. ගුරු වෘත්තියෙන් තමයි Tamanගේ වෘත්තීය ගමන් මඟ ඇය ආරම්භ කරන්නේ. ඒ ආරම්භ කළ ගමන් මගේදී විශේෂයෙන්ම දේශපාලන ශාස්ත්‍රයට අවතීර්ණ වුණාට අනුතුරුව මාතලේ දිස්ත්‍රික්කයේ තිබෙන දුෂ්කරම මැතිවරණ කොට්ටාශය ලක්ගල මැතිවරණ බල ප්‍රදේශය. මේ ලක්ගල මැතිවරණ බල ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන ආසන සංවිධායකවරියත් ඇයයි. ඒ වගේම ඇගේ දේශපාලන ඉතිහාසය පිළිබඳව සඳහන් කිරීමේදී විශේෂයෙන්ම අප සඳහන් කළ යුතුයි කාගේත් පිහිටක් පිළිසරණක් නොලද අසරණ අහිංසක ගොවි ජනතාවට ගොවි විශ්‍රාම වැටුප්ක්‍රමය නිර්මාණය කළ හිටපු කුෂ්කර්ම රාජ්‍ය අමාත්‍යවරයා ඒ වගේම හිටපු ලක්ගල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ජේ.පී. විජේරත්න බණ්ඩා මැතිතුමන් ඇයගේ ආදරණීය පියාණන්. ඉන් අනතුරුව අපේ රටේ සමාජයට සංස්කෘතියට කලාවට දැවන්ත සේවාවක් කළ රත්වට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ වගේම සමාජ සංස්කෘතික හිටපු ඒකාබත්තා අමාත්‍යවර පී.බී. කවිරත්න මැතිතුමන් ඇයගේ මාමණ්ඩිය. ඉන් අනතුරුව විශේෂයෙන්ම මේ රටේ බොහෝ දෙනෙක් ආදරය කළ මේ රටේ බොහෝ දෙනෙක් දන්නා හඳුනන ගහට කොළට ඇලට දොලට සතා සිව්පාවන්ට මුළු පරිසරයටම කලාවට සංස්කෘතියට ගැයුමට වැයුමට නැටුමට බොහෝසෙයින් ඇලුම් කළ සුන්දර සංවේදී මිනිසෙක් තමයි සංජීව කවිරත්න මැතිතුමන්. මාතලේ දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. ඒ වගේම අප කවුරුත් දන්නා විදිහට පරිසරයට දැඩිසේ ඇලුම් කළ පරිසරවේදියෙක්. සුන්දර මිනිසෙක්. දුම්බර වනපෙත කඳුවැටිය යුනෙස්කෝ සංවිධානය මගින් ලෝක උරුමයක් කරන්නට දැඩි වෙහෙසක් ගත් පුද්ගලයෙක්. ඒ වගේම තමයි කිතුල් සංවර්ධන පනත ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ඒ කිතුල් සංවර්ධන පනත තුලින් අපේ රටේ ජනතාවට දැවන්ත සේවාවක් කරන්නට යෝධ ශක්තියක් වුණු තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. විශේෂයෙන්ම මධ්‍යම කඳුකරයට බොහෝසින් ඇලුම් කළ ඊට අමතරව අපේ ශාස්ත්‍රයට මාධ්‍ය ශාස්ත්‍රයට විද්‍යුත් මාධ්‍ය ශාස්ත්‍රයට මුද්‍රිත මාධ්‍ය ශාස්ත්‍රයට බොහෝසින් ඇලුම් කළ උනන්දු වුණු තරුණ පුවත්පත් කලාවේදියෙක් තමයි මාතලේ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව කවිරත්න මැතිතුමා. එතුමන්ගේ ආදරණීය බිරිඳ වත්මන් මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ඒ වගේම ලක්ගල එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායකවරිය රෝහිණී කවිරත්න මැතිණිය මේ මොහොතේ අපේ කඳුරට සේවා මැදිරියේ සිටිනවා. අපි ඔබ තුමේ බොහොම ගෞරවයෙන් ආදරයෙන් අයිබෝන් කියලා මුලින්ම පිළිගන්නවා. අයිබෝන්. කවිරත්න මැතිණියනි දැන් අපි කැමති අපේ කතාබහ ආරම්භ කරන්න කලින් අපි දන්නවා දැන් අගෝස්තු 17 වෙනිදා පැවැත්වුණු පාර්ලිමේන්තු මැතිවරණයෙන් අනතුරුව සැප්තැම්බර් මාසේ 1 වෙනිදා ඔබතුමිය මුල්ම වතාවට 8 වන පාර්ලිමේන්තුවේ නවක තරුණ මන්ත්‍රීවරයෙක් ලෙස දියුරුම් දෙනවා. අපි දන්නවා ඔබේ වෘත්තීය ගමන් මඟ ආරම්භ වන්නේ ගුරු වෘත්තියෙන්, ගුරු සේවයෙන්. ඒ නිසා මේ දරුවන්ට සිත් සතට කියා දුන්නු ආදරණීය ගුරුතුමියක්, ගණිත ගුරුවරියක්. ශනිකවම මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස පරිවර්තනය වෙනවා. ඔබතුමිය කොහොමද මේ වෙනස තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගත්තේ? මුලින්ම කියන්න ඕනේ ඇත්තරම ගුරු වෘත්තිය කියන එක අර පැය 8 සේවයක් නෙවෙයි. දේශපාලනයේ වගේම පූර්ණ කාලීනව යෙදෙන්න ඕනේ දෙයක්. ඒ දෙක පැත්තෙන් ගත්තොත් සමානයි. නමුත් ගුරු වෘත්තියෙන් ලැබෙන සතුට දේශපාලනය තුල හොයන්න මම තාම උත්සාහ කරනවා. ඉතින් ඇත්තටම කිව්වොත් පොඩි සංක්‍රාන්ති සමයක් වගේ පහුගිය කාලය ඒකෙන් මේකට අනුගත වෙලා පොඩ්ඩක් මේකේ පය ගහ ගන්න මේක කොහොමද? ඒ කියන්නේ දේශපාලනයේ පූර්ණ කාලීනව යෙදිච්ච කෙනෙක් මම පුංචි කාලේ දැකපු අත්දැකීම් විවාහයෙන් ස්වාමි පුරුෂයාගෙත් එක්ක ක්‍රියාකාරීවම දේශපාලනයේ යෙදිච්ච කෙනෙක්. ඒ නමුත් මේ විදිහට තනතුරකුත් එක්ක දේශපාලනයට යෙදෙන පළවෙනි අවස්ථාව. ස්වාමියාට උදව් කරමින් දේශපාලනය කරපු එකයි මේකයි දෙකක් කියන එක මම හොඳාකාරවම දැන් තේරුම් අරන් තියෙනවා. මොකද සමහර තීරණ ගන්නකොට එහෙම ඒක හොඳින් දැනෙනවා. එතකොට මම ඒකයි කිව්වේ මේක බොහොම සංක්‍රාන්ති සමයක්.
අර අනුගත වෙමින් පවතිනවා තාම. ජනතාවට කොහොමද සහන ලබා දෙන්න ඕනි? මම මගේ ඇඟේ තියෙන ප්‍රමාණයෙන්ම මගේ හිතේ තියෙන ප්‍රමාණයෙන්ම එළියට දුන්නට අනිත් පැත්තට ඒක එනවද? අන්න ඔය වගේ පුංචි ගැටලු තියෙනවා. මොකද මම ආසලේ වැඩ කරපු විදිහයි දේශපාලනයයි දෙකක්. හොඳයි දැන් ඔබතුමී අපි දන්නවා පුංචි කාලයේදී ළමා කාලයේදී ඔබගේ අත්තාගෙන් ඒ වගේම ආදරණීය පියාණන්ගෙන් යම් යම් දේශපාලන දර්ශනයන් දකින්නට ඇති පාසලනේ 65 70 කාලගල පාර්ලිමේන්තු මන්ත්‍රීව. එතුමාව ලග්ගල වෙස්සන්දර. එතුමා අවුරුදු 5ක කාලයක් දේශපාලනයේ යෙදিলা හිටියා. එක්සත් ජාතික පක්ෂයේ පළවෙනි මන්ත්‍රීවරයා ලග්ගල ආසනේ. ඊළඟට 77 දී මගේ පියා දේශපාලනයට එනවා. මගේ මව් පාර්ශවයේ අත්තා තමයි මගේ අම්මගේ අප්පච්චි තමයි 65 70 කාලේ හිටපු පීජි මුතුබණ්ඩ මහත්තයා. ඊට පස්සේ එතුමාගේ අභාවයෙන් අනතුරුව මගේ පියා ඒ සඳහා ඒ යෝජනා වෙනවා ආසන සංවිධායකවරයා හැටියට. එතුමා තරඟ කරන්නේ මේ රටේ හිටපු ජනාධිපතිතුමාගේ පුතත් එක්ක. විලියම් ගෝපල්ලෝ මැතිතුමාගේ පුතා මොන්ටි ගෝපල්ලෝ මැතිතුමත් එක්ක තරඟ කරලා තමයි 1977 වැඩි ඡන්ද මට ප්‍රමාණය හරියට මතක නැහැ වැඩි ඡන්ද ප්‍රමාණයකින් ජයග්‍රහණය කරලා ලග්ගල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා බවට පත් වෙන්නේ. මොකද ඒ කාලේ තිබුණේ කේවල ආසන ක්‍රමයක්. එතුමා කොහොමදත් 77 ඉඳන් 94 වෙනකන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විදිහට හිටියා. බොහොම ගොවි ජනතාවට විශේෂ සේවාවක් කරා. විශේෂයෙන් ඔබතුමා ඉස්සෙල්ලා සඳහන් කරපු ගොවි විශ්‍රාම වැටුප ඒත් එක්කම ලංකාව පුරාම ගොවි සංවිධාන ක්‍රියාත්මක කරන්න කටයුතු කරේ මගේ පියා. ගොවීන් සංවිධානයේ වෙන්න ඕනේ තමන්ගේ අයිතීන් දිනා ගැනීමට කියන තැනක මගේ පියා හිටියා. මොකද මගේ පියා ගොවියෙක්ගේ පුතෙක්. ඒ නිසා බොහොම දිලිඳු පවුලකින් ඇවිල්ලා එතුමා ලග්ගල මන්ත්‍රීවරයා වෙලා මේ රටේ ගොවි ජනතාව වෙනුවෙන් විශාල සේවයක් කරා. දවන්ත සේවාවක් කළා. ඔව්. ඊට පස්සේ මම විවාහ වෙනවා මගේ සංජීව කවිරත්න මැතිතුමා. එතුමාගේ පියත් විශේෂයෙන් සංස්කෘතිය පැත්තට ගත්තාම අර ඔබතුමා කිව්වා වගේ විශාල සේවයක් කරපු කෙනෙක්. ওই විදිහටයි මගේ දේශපාලනය ගමන එන්නේ. පුංචි කාලේ ගත්තොත් ලස්සනම කාලේ තමයි ඒක. මම ලග්ගල හැදිච්ච කාලේ. ඉතින් ලග්ගල සංවිධායකකම ලැබුණා කිව්වහමත් මං හරි සතුටු වුණේ. මගේ අර පුංචි කාලේ ලග්ගල තමයි මගේ ඔළුව තියෙන හීනේ. තාමත් මතකේ තියෙන්නේ. තාම මතකේ. මොකද මගේ පුංචි කාලේ මම බොහොම දඟ දරුවෙක්. මේ බොහොම පරිසරයත් එක්ක හැදුණු වැඩුණු කෙනෙක්. ගොඩක් වෙලාවට මේ අපේ ගෙදර හිටපු කොල්ලා කියලා තමයි හැමෝම කිව්වේ. ඒ වගේ තමයි මම හැදුනේ. පාසල් ගිය ලග්ගල පල්ලේගම දැන් අද මධ්‍ය මහාවිද්‍යාලය. ඒ කාලේ ලග්ගල පල්ලේගම මහාවිද්‍යාලය. ඒක මගේ පියා මධ්‍ය මහාවිද්‍යාලයක් බවට පත් කරා. ඒකේ තමයි මම පාසල් ගියේ. ඉතින් බොහොම සොඳුරු අත්දැකීම් තියෙනවා. ඇල දොරවල් වල ගස්වල ඔය වගේ තමයි මගේ ළමා කාලයේ ගෙවුනේ. උදේ ගෙදරින් එළියට ගියාම අපි ආයේ ගෙදර ඉන්නේ හවස 5ට 6ට ගඟවල් වල නාලා නෑදෑ ගෙවල් වලින් කාලා එහෙම හැදිච්ච පරිසරයකයි අපි ජීවත් වුනේ. අද තත්ත්වය ඊට හුඟක් වෙනස්. මම නුවර අපි මාතලේ ශ්‍රී සංඝමිත්තා බාලිකාවට එනවා මම 78. ආවහම මං හිතන්නේ මගේ ළමා කාලේ අර තිබ්බ සොඳුරු බව නැතිව ගියා කියලා වගේ හිතුණා. ඒ කියන්නේ පස්සේ ඊට පස්සේ එතන අවුරුදු 2ක් ඉඳලා ස්වර්ණමාලි බාලිකා විද්‍යාලයට නුවර අපිව එවනවා. එතනදී පහේ ශිෂ්‍යත්වයේ සමත් වෙලා මම මහනුවර උසස් බාලිකා විද්‍යාලයට යනවා. එතනින් අධ්‍යාපනය උසස් පෙළ දක්වාම එහෙ නිරත වෙනවා. සාමාන්‍ය පෙළත් විශිෂ්ට විදිහට සමත් වුණා. නමුත් උසස් පෙළ කරනකොට මේ රටේ තිබුණා ලොකු භීෂණයක් තිබුණා. මහා අඳුරු යුගයක් තිබුණා. මගේ පියා දේශපාලනඥයෙක් වීමම මට පාසල් යන්න වෙච්ච අභියෝගය වුණා. මුළු උසස් පෙළ කාලෙටම මම මාස 3යි ඉස්කෝලේ ගිහින් තියෙන්නේ. අනික සියලුම උසස් පෙළ විභාගෙට මම මුණ දුන්නේ ගෙදරට සටහන් ගෙන්නගෙන කියවගෙන. අමතර පන්තියකටවත් ගුරුවරයෙක් එන්න බයයි අපේ ගෙදරට මගේ පියා දේශපාලනඥයෙක් නිසා. නුවර පේරාදෙණියේ විශ්වවිද්‍යාලයෙන් එහා පැත්තේ අපේ නිවස තිබුණේ. අපි හිටපු. ඉතින් එතනින් එහාට යන්නත් බෑ, එතනින් එහාට එන්නත් බෑ. ඒ වගේ යුගයක් තිබුණා. ඉතින් එහෙම වටපිටාවක් එක්ක විභාගය කළා මම උසස් පෙළ සමත් වුණා. බොහොම දැන් සුන්දර පාසල් දිවියේ සිට උසස් පෙළ දක්වා ආ ගමනේදී නොඑක් අවස්ථාවන්වල සුවිශේෂී මතක සටහන් ඔබතුමීට අනිවාර්යෙන්ම ඇති. දැන් ඒ කාල සීමාවන් තුළදී දැන් පාසල් දිවිය ගත කරලා තරුණ වියට පැමිණිලා ඊට පස්සේ එනවා දේශපාලන ශාස්ත්‍රයට. ඊට කලින් ඔබ එනවා වෘත්තීන් ගුරු සේවයට ගුරුවරියක් විදිහට. බොහොම දක්ෂ ගණිත ගුරුවරියක් කියලා තමයි අපි නම් අහලා තියෙන්නේ.
එතකොට අපිට කියන්න දැන් කොහොමද ගුරු වෘත්තියෙන් ඊට පස්සේ මේ ශාස්ත්‍රයට ඉන්නේ දේශපාලන ශාස්ත්‍රයට? ඉස්සර මම ගුරු වෘත්තියට ආපු හැටි කියලා ඉන්න. මම විවාහ වෙලා ඉන්නකොට මට හිතුණා රස්සාවක් කරන්න ඕනි කියලා එකක් කාලයේ අපරාධ නිසා. එතකොට කොහොම හරි ඒ වෙනකොට ගැසට් කරනවා ගුරුවරුන් බඳවා ගන්නවා කියලා දිස්ත්‍රික් මට්ටමින් මට මතක හිටියට ඕ. ඒතර තරඟ විභාගයක් පැවැත්වුවා. ඒකට ගැසට් කරේ 95. ඒතර මට පුතා ලැබිලා මාස 2ක් විතර ඇති. ඊට පස්සේ 95 96 විභාගේ තිබ්බා. එතකොට ප්‍රතිඵල ආවා මාතලේ දිස්ත්‍රික්කයෙන් වැඩිම ලකුණු තියෙන කෙනා හැටියට. ඉන්න අනතුරු 97 අපිව ඉන්ටර්විව් කරලා 98 පළවෙනි පත්වීම මම ඉගෙන ගත්ත ඉස්කෝලේටම ලග්ගල පල්ලේගමටම ලැබුණා. ඉතින් ඒකත් විශේෂ අවස්ථාවක්. ඒ අනුව ඒ විදිහට ලග්ගල වැඩ කරා. ඉන්න අනතුරු කයිකාවලට නැවත වතාවක් ආවා. ඒ අතර පුහුණුව කරගත්තා. පුහුණුවෙත් හොඳම ප්‍රතිඵල ලැබුණේ මට. දැන් මන්ත්‍රීතුමියනේ දැන් බොහෝ දෙනෙක්ගේ තිබෙනවා අපේ රටේ ආකල්පයක්. දැන් ඔබතුමිය ඇමති කෙනෙක්ගේ දේනියක්. ඒ වගේම මාමණ්ඩියත් ඇමති කෙනෙක්. ස්වාමි පුරුෂයත් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්. ඉතින් බොහෝ දෙනෙක් මේ හිතන්නේ රැකියාවකට යන්නට උනේ කියලා. නමුත් ඔබතුමිය ඊට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් ආකාරයක මතයක තමයි ඉන්නේ. පියා ඇමති කෙනෙක් වුණාට, මාමණ්ඩිය ඇමති කෙනෙක් වුණාට, ස්වාමි පුරුෂයා පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වුණාට ගෙදරට ලයින් නුමනාවක් නැහැ රැකියාවක් කරන්නට ඕනේ කියලා. මොකද එහෙම හිතන්න හේතුව? එකක් තමයි කාන්තාව කියන කෙනාගේ ශ්‍රමය ගණන් කෙරෙන්නේ නැහැ කොතනකවත්. ඒ අයගෙත් ලොකු ශක්තියින් ප්‍රමාණයක් තියෙනවා. මම හිතුවා මා තුල ලොකු ශක්තියක් තියෙනවා විශේෂයෙන් කෙනෙකුට දෙයක් පහදලා දෙන්න. ඒක මට හැමෝම කියලා තිබුණා. ඉස්කෝලේ යන කාලෙත් තේරෙන්නේ නැති අයට මම තමයි කියලා දෙන්නේ. එන්න එහෙම ගතියක් තිබුණා. ඒ නිසා මම හිතුවා මට හොඳම ගුරු වෘත්තියම තමයි කියලා. ඉතින් ඒකේ හොඳ ප්‍රතිඵලත් ඇත්තටම තියෙනවා. ඒ විදිහට තමයි මම ගුරු වෘත්තිය තෝරාගන්න තීරණය කරේ. එහෙම නැත්නම් මට ඊට කලින් ඒ ලංකා ආයතනයේ රැකියාවක් ලැබුණා. ඒකට මම ගියේ නැහැ. නමුත් ගුරු වෘත්තියට මට තිබුණු ලැබියාව වැඩි නිසා මම ගුරු වෘත්තියට ගියා. කාන්තාවක් වුණාම රැකියාවක් කළ යුතුයි කියන තැන මම ඉන්නවා. තාමත් ඉන්නවා. ඒ අරමුණු ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වුණා. ඔබතුමියගේ බලාපොරොත්තු ඒ ආකාරයෙන් මිටු වුණා. හොඳයි. අපි පුංචි විරාමයක් ගන්නවා 11යි විනාඩි 21යි දැන් වෙලාව. ඔබටත් අවස්ථාවක් තිබුණා දවසේදී කඳුරට නවෝදය වැඩසටහන සමගින් සම්බන්ධ වන්නට. ඔබගේ නිදහස් අදහස් සුදහස් අපිට කියන්නට 0.81 222 88 44 දුරකථන අංකය ඔස්සේ ඔබට පිළිවන් අප සමගින් සජීවීව සම්බන්ධ වන්නට. අද දවසේදී කඳුරට නවෝදය වැඩසටහනින් අප සමගින් එක්ව සිටින්නේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කවිරත්න මහත්මිය. පුංචි විරාමයකින් අනතුරුව අප සූදානම් නැවත වතාවක් ඔබ සමගින් සම්බන්ධ වන්නට. 11 පසුවේ විනාඩි 25යි දැන් වෙලාව. කඳුරට ගුවනේ කඳුරට නවෝදය සමගින් ඔබ අප හමු වන මොහොත. අද දවසේදී අපේ කතා බහට එක්ව සිටින්නේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කවිරත්න මහත්මිය. කවිරත්න මැතිණියනේ දැන් මේ අසංක ප්‍රේමන්ත පේරිස් ගායනා කළ මේ ගීතය අපිට හිතුණා වෙලාවකට ඔබේ ජීවිතයට බොහෝසින් සමීපයි කියලා අපි දන්නවා. අපි කැමති ඒ මතකයක් පොඩ්ඩක් නැවත වතාවක් දැනගන්නට. ඇත්තටම කිව්වොත් ඒ සින්දුව මගේ හැට කඳුලක් ගේනවා. මොකද මගේ ස්වාමි පුරුෂයා සංජීව කවිරත්න මැතිතුමා බොහොම ආසාවෙන් ගායනා කරපු ගීතයක්. විශේෂයෙන් ගොඩක් රූපවාහිනී වැඩසටහන් වලදීම අනිවාර්යයෙන්ම කියපු ගීතයක් තමයි නුඹේ සිනහමුව මඩලට. අපිට මතකයි දැන් සංජීව කවිරත්න මැතිතුමන් සමග අපි නොඑක් අවස්ථාවල ගුවන්විදුලි සහ යම් යම් වැඩසටහන් වලට සම්බන්ධලා තිබෙනවා. එතුමාට තිබුණා පුදුමාකාර හැකියාවක්. දැන් මේ ගීතය ගායනයට අමතරව එතුමා බොහොම ලස්සනට Tamanගේ හඬින් මේ ගීතේන සංගීතයත් බොහොම අපූර්වට නිර්මාණය කරලා ඉදිරිපත් කරනවා. ගායනයේට වාදනයට සහ Tamanගේ හඬින් මේ සංගීතය ඉතාමත්ම ඉහළ මට්ටමින් ලබා දෙනවා. අපිට මතක් වෙන මේ අවධිය. හොඳයි. අප සූදානම් දැනගන්නට දැන් ඔබ සඳහන් කළා ඔබේ අර ගුරු ජීවිතය පිළිබඳව. බොහෝ දෙනෙක් අපි දන්න කාරණාවක් තමයි වර්තමානයේදී දැන් මේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එහෙම බලනකොට බොහෝ දෙනෙක් කියනවා ලංකාවේ ඉන්න දරුවන් ගණිත විෂයට එච්චර කැමැත්තක් ඇල්මක් දක්වන්නේ නැහැ. ඒ වගේම සාමාන්‍ය පෙළ ප්‍රතිඵල විශ්ලේෂණය කිරීමේදී පෙනියනවා බොහෝ විට අපේ රටේ දුවා දරුවන් ගණිත විෂය අසමත් වන ආකාරය. අපි දන්නවා ඔබ බොහොම දක්ෂ ගණිත ගුරුවරියක්. මොකද්ද මේ කාරණාව මන්ත්‍රීතුමියනි?
ඒකට හේතුව ළමයින්ගේ ඔළුවට පුංචි කාලෙම දාලා තියෙනවා ගණිතය අමාරුයි. ගණිතය කියන්නේ යකෙක් විදිහට තමයි පුංචි ළමයින්ගේ ඔළුවට පුංචි කාලෙම දාන්නේ. ඒක තුල තමයි ළමයාගේ මේ පසුබෑම මුලින්ම මම දකින්නේ. ඒ නිසා දෙමව්පියෝ වැඩිහිටියෝ හැටියට ඇත්තටම මම දකින විදිහට පහසුම විෂය තමයි ගණිතය. දැන් විද්‍යාව ගත්තොත් සමාජ ඉතිහාසය ගත්තොත් ওই තියෙන අනික් විෂයන් ගත්තොත් පාඩම් කරන්න තියෙන ප්‍රමාණය වැඩි. ගණිතයේ තියෙන මූලික සංකල්ප 4ක්. මෙන්න මේ සංකල්ප 4 නිවැරදිව ඔළුවට වැටුනොත් පුංචි පන්තිවලදී විශේෂයෙන් ප්‍රාථමික අවදී ගණිතය කියන එක අමාරු විෂයක් නෙවෙයි. ඕකේ හැම වෙලෙම තියෙන එකතු කරන්නයි අඩු කරන්නයි ගුණ කරන්නයි බෙදන්නයි. ඔය 4 නිසි තැන්වල යොදා ගන්න පුළුවනි නම් ගණිතයේ විෂය අසමත් වෙන්නේ නැහැ. ඒතර මෙන්න මේ ගණිතයේ තියෙන බිය තුරන් කරන්න ඕනේ. ඒ සඳහා ගුරුවරු විශේෂයෙන් කැප වෙන්න ඕනේ. දෙමාපියෝ වගේම ගුරුවරයා ගණිත ගුරුවරයා බොහෝ විට ළමයාට හුඟක් කිට්ටු වෙලා ළමයාගේ මට්ටමට වැටිලාම උගන්වන්න ඕනේ කියන තැන තමයි මම ඉන්නේ. එහෙම වුණොත් තමයි ළමයාට ගණිතයේ විෂය කියන එක අර ආකල්පයකුත් තියෙනනේ ගණන් අමාරුයි කියලා. ඒ ආකල්පය අභිබවා ගුරුවරයා යන්න ඕනේ ළමයාට යාළුවෙක් විදිහට. එතෙන්ට ගිහිල්ලා ඉගෙනුවොත් ඒකයි ගොඩක් වෙලාවට අපි දැකලා තියෙනවා ගුරුවරුන්ට වඩා ළමයි කතා කරගෙන හොඳට ඉගෙන ගන්නවා. ගුරුවරයා උගන්වන එක තේරුම් නැති වුණාට සමහරට ඒක හොඳට තේරුම් ගත්ත ළමෙක් අනික් ළමයාට බොහොම ලස්සනට කියලා දීලා එයාට තේරුම් කරනවා. එහෙමනම් මෙතන තියෙනවා ගුරුවරයාට තියෙන බයක් තියෙනවා, විෂයට තියෙන බයක් තියෙනවා. ඔන්න ඔය කරුණු දෙක ඉස්සලා තුරන් කරන්න ඕනේ. ඒක සඳහා ගණිත ගුරුවරයාට ලොකු වගකීමක් කාර්යභාරයක් තියෙනවා. දැන් ඔබතුමිය මාසතනේ කාරණාව Tamanගේ පාසල් කාලේදී බොහොම ප්‍රායෝගිකව පෙන්눔 කළා ඇති. පෙන්눔 කරලා තියෙනවා. මම ගොඩක් වෙලාවට මගේ ගණිත විෂයේ සාධන මට්ටම සමත් ප්‍රතිශතයේ 85 හැම වෙලෙම පන්නනවා. සමහර අවස්ථාවල ඒක 97.4ටත් ඇවිත් තියෙනවා. ඒත් අර ෆේල් වෙච්ච එක ළමයා ගැන මම දුක් වෙනවා. හොඳයි. දැන් අපි කතාබහේ තවත් එක්තරා දිශාවකට යොමු වෙනවා. ඒ තමයි දැන් ඔබේ ගුරු ශේෂ්ත්‍රයෙන් අනතුරුව ගුරු වෘත්තියෙන් අනතුරුව වෙනවා දේශපාලනයට. 8 වන පාර්ලිමේන්තුවේ නවක තරුණ මන්ත්‍රීවරයෙක් ලෙස සැප්තැම්බර් මාසයේ 1 වෙනිදා ඔබ පාර්ලිමේන්තුවේදී දියුරුම් දෙනවා. ඒ සමගින් ඔබට ලැබෙනවා මාතලේ දිස්ත්‍රික්කයේ තිබෙන දුෂ්කරම මැතිවරණ බල ප්‍රදේශය තමයි ලග්ගල මැතිවරණ කොට්ටාශය කියලා කියන්නේ. ඒ ලග්ගල මැතිවරණ කොට්ටාශයේ එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරිය ලෙස ඔබ තෝරා ගන්නවා. මන්ත්‍රීතුමනි, මේ ගෙවි යන කෙටි කාල සීමාව තුළදී ඔබ කොයි විදිහටද හඳුනාගෙන තිබෙන්නේ ලග්ගල ජනතාවගේ පොදුවේ තිබෙන ප්‍රශ්න කොයි ආකාරයෙන්ද? මෙහිමයි ලග්ගල කියන්නේ බොහොම ප්‍රෞಢ ඉතිහාසයක් තියෙන පිරිසක් ඉන්නේ. රාවණා රජතුමාගේ පරම්පරාවෙන් පැවතෙන විශාල පිරිසක් තමයි ඒකේ ඉන්නේ. ප්‍රසිද්ධ කතාවක් තියෙනවා ලග්ගලයි කොත්මලයි තමයි නියම සිංහල ජනතාව ඉන්නේ කියලා. ඒ කියන්නේ සිංහලයාගෙන්ම පැවතෙන ජනතාවක්. ඒ කියන්නේ ඒකට හේතුව තමයි ඒ විවාහ ඔක්කොම සිද්ධ වුණේ ඒ ප්‍රදේශය ඇතුලේ. ඒකට පිටපළාත් වලින් විවාහ වුණේ නෑ ඒ යුගයේ. ඉතින් අදටත් බොහොමයක් එහෙමයි. ඒත් එක්කම ගත්තාම ඒ ප්‍රෞಢ ඉතිහාසයක් තියෙන මේ ජනතාව අද වැටලා ඉන්න තත්ත්වය ගැන මම පෞද්ගලිකව දුක් වෙනවා. මම පුංචි කාලේ දැකපු ලග්ගලයි අද දකින ලග්ගලයි ගොඩක් වෙනස්. ඊළඟට කියන්න ඕනි කොයි ආකාරයෙන්ද මන්ත්‍රීතුමනි මේ වෙනස ඔබතුමිය දකින්නේ? ඒ වෙනස හැම අතිම සංවර්ධනයේ පැත්තෙන් ගත්තත් මිනිසුන්ගේ ආධ්‍යාත්මික පැත්ත ගත්තත් යම් ගැටලු තියෙන බව මට තේරිලා තියෙනවා. ඒතර මාතලේ දිස්ත්‍රික්කයේ ගත්තහම දිස්ත්‍රික්කයේ තියෙන දුෂ්කරම ආසනයේ වගේම විශාලම ආසනෙත් ලග්ගල ආසනයේ සම්පූර්ණ මාතලේ දිස්ත්‍රික්කෙන් හරි අඩක්. භූමිය ගත්තාම 49.9ක්. එතකොට අනික් ආසනයක් සංවර්ධනය කරන්න යොදන මුදලවම තමයි ලග්ගල ආසනය සංවර්ධනය කරන්නත් යොදන්න වෙන් වෙන්නේ. දැවැන්ත ආසනයක්. භූමිය ගත්තොත් බොහොම දුෂ්කරයි. එතකොට එහෙම ගත්තාම එතන ගැටලුවක් තියෙනවා. ඒතර මම කියන්න ඕනේ මේකේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ 4ක් තියෙනවා. අනික් ඒවට තියෙන්නේ 2 වගේ. නමුත් මගේ ආසනයේ තියෙනවා ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ 4ක්. ඒතර මේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ 4 ගත්තාම 4 විදිහක්. ඒවට තියෙන ප්‍රශ්න ආරම්භ බැලුවාම ඒ 4 තියෙන්නේ 4 ආකාරයක විවිධාකාර ප්‍රශ්න. දැන් ලග්ගල පල්ලේගම ගත්තොත් මේ උගලන් දන්නවා අර මොරගහ කන්ද සහ කළුවඟ යෝජනා ක්‍රමය නිසා ඇති වෙලා තියෙනවා යෝජනා ක්‍රමයක් ඇති වෙනවා. ඒක තුල ඇති වෙච්ච
ප්‍රශ්න විශාල ප්‍රමාණයක් තියෙනවා. උදාහරණයක් විදිහට කිව්වොත් ඒ අවතැන් වෙන අයට ලබා දෙන භූමිය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඒතකොට මේ අවතැන් වෙන අයගේ කලින් තිබුණු භූමියට තියෙන වටිනාකම පිළිබඳ තක්සේරුව පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. එතකොට ඒ වගේ තියෙන අනුපවුල් වල තියෙන ප්‍රශ්නය තියෙනවා. ඊළඟට ඒගොල්ලන්ට දෙන යටිතල පහසුකම් ගැන. දැන් අවුරුදු 8ක් තිස්සේ ඒ බොහොම ප්‍රෞಢ ජාතියක් විදිහට හිටපු ලග්ගල ජනතාව අර රජයෙන් දෙන සොච්චම දිහා බලාගෙන ඉන්න තත්ත්වයට වැටිලා තියෙනවා. මොකද වගා කරන්න දැන් භූමි නැහැ. තමන්ගේ ආර්ථිකය කඩා වැටිලා. ඉතින් ඒ වගේ ප්‍රශ්න තියෙනවා. නිජබීම පිළිබඳව දැවන්ත ප්‍රශ්න තියෙනවා. ඊළඟට මාර්ග ප්‍රශ්න. ඊළඟට අධ්‍යාපනය ගත්තොත් විල්ගම ලග්ගල බොහොම පහළෑ මට්ටමක වැටලා තියෙනවා. ඒත් එක්කම තමයි පානීය ජල ප්‍රශ්නය. අය එහි තියෙනවා මගේ ආසනයේ තමයි මාතලේ දිස්ත්‍රික්කයේ වැඩිම ඛනිජ සම්පත් තියෙන්නේ. ඒතර එතන පතල් හිමියන්ගේ ප්‍රශ්න වගේම පතල් කම්කරුවන්ගේ ප්‍රශ්නක් තියෙනවා ලග්ගල පල්ලේගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ. ඊට පස්සේ විල්ගමුවට ගියාම තියෙන ප්‍රශ්න වකුගඩු රෝගය උපරිමයෙන් පැතිරිලා ගිහින් තියෙනවා. මේ සංඛ්‍යා ලේඛන අනුව 614 දෙනෙක් හොයාගෙන තියෙනවා මේ වෙනකොට. මාතලේ දිස්ත්‍රික්කයේ වැඩිම වකුගඩු රෝගීන් සංඛ්‍යාව සිටින්නේ විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ. 614ක් කියලා මේ වෙනකොට හොයාගෙන තියෙනවා. ඒතර වී ගොවියෝ තමයි වැඩි ප්‍රමාණයක් ඉන්නේ. ඒගොල්ලන්ට හැමදාම ගැටලුවක් තියෙනවා. වී ගබඩා කරන්න, නියමිත මිලක් ලබා ගන්න, මිලදී ගන්න, ඒත් එක්කම වාරි මාර්ග ප්‍රශ්න. ඊළඟට ඉඩම් පිළිබඳ ඔප්පු පිළිබඳ ප්‍රශ්න. ඊළඟට තියෙනවා වැලි ගොඩ දැමෙන ව්‍යාපාරයක් ගෙනියනවා. ඒතර ඒක නිසා ඇතිවෙච්ච වැලි තොටවල් තියන අයට තියෙන ප්‍රශ්න වගේම සාමාන්‍ය ජනතාවට මුහුණ දෙන්න සිදු වෙලා තියෙන ප්‍රශ්න තියෙනවා. මාර්ග අබලන් වීම, ඒ වගේම පාරිසරික තත්ත්ව අවදානම් ගඟ දෙපැත්තේ වැලි ගොඩ දැමීම. ඊළඟට වල්ලාලි ගම් වැදීම. ඒත් එක්ක තියෙන අලි වැටේ ප්‍රශ්නය. ඔය වගේ තියෙනවා. ඊළඟට අධ්‍යාපනය ගත්තොත් විල්ගමුව තමයි ලංකාවෙන් සාමාන්‍ය පෙළ අඩුම සාධන මට්ටමක් තියෙන. ඒ කියන්නේ ලංකාවේ අන්තිමය. කලාප ටික අරන් බලපුවාම අන්තිමටම ප්‍රතිඵල තියෙන්නේ විල්ගමුවේ. එතකොට පානීය ජල ප්‍රශ්නේ තියෙනවා. ඊළඟට ගත්තාම නාවුල ගත්තාම ඉඩම් ප්‍රශ්නයක් තියෙනවා. ඒත් එක්කම අර මොරගහ කන්ද යෝජනා ක්‍රමය නිසා අර මම පෙර කිව්ව ප්‍රශ්න ටික නාවුලටත් අදාළයි. ඒ ගැටලු ටික තියෙනවා. ඒතර අඹංගඟ කෝරළේ කියන්නේ වතු ජනතාව ද්‍රවිඩ ජනතාවක් ජීවත් වෙන්නේ විශාල වශයෙන්. එතන වසම් 20ක් තියෙනවා. ඒ 20න් එතන වතු 7කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. ඒගොල්ලන්ගේ පානීය ජල ප්‍රශ්නය තියෙනවා, නාය යෑම් තියෙනවා, ඉඩම් පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඒත් එක්කම වතු කම්කරුවන්ගේ යටිතල පහසුකම් පිළිබඳ ප්‍රශ්න තියෙනවා. ඔන්න ඔය විදිහට ඔය මම සරලව කීපයක් දැන් දුන්නේ. ඔය විදිහට දැන් මේ ප්‍රින්ස් මහත්තයාට තේරෙනවා ඇති. ඒ හතරේ හතර ආකාරය. දැන් ඔබතුමීනේ කියන කාරණාව ඉතාමත්ම අසීරු කාරණාවක්. ඒ කියන්නේ ප්‍රායෝගිකව කොහොමද මේ ප්‍රශ්න වලට විසඳුම් හොයාගන්නේ කියන කාරණාව. ඒ කියන්නේ මාතලේ දිස්ත්‍රික්කයේ තිබෙන විශාලම ආසනය, මාතලේ දිස්ත්‍රික්කයෙන් 49.4ක් තිබෙන භූමි භාගයෙන්, ඒ වගේම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ 4ක් තියෙනවා. ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ 4 තියෙන්නේ විවිධාකාර වූ ගැටලු. එකට වෙනස් වුණු ගැටලු තමයි තිබෙන්නේ. දැන් ඔබ ආසන සංවිධායකවරු විදිහට මා සිතන්නේ දැවන්ත අභියෝගයට මුහුණ පානවා. කොහොමද මේ ජනතාවගේ පොදු අහිංසක මහ ජනතාවගේ ගැටලු වලට කොහොමද විසඳුම් හොයන්නේ කියලා. දැන් රජයක් විදිහටත් ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහටත් ආසන සංවිධායකවරියක් විදිහටත් ඔබතුමී කොහොමද ක්‍රමක්‍රමයෙන් සෙමින් හෝ මේ ප්‍රශ්න වලට විසඳුම් හොයන්නේ? මෙතනදී මම දකිනවා දැන් අපි රජයේ පත් වෙලා මාස 2යි තාම. එතකොට විසඳුම් දෙනකොට අපි දකිනවා ආකාර 3ක් තියෙනවා. එකක් තමයි කෙටි කාලීන විසඳුමක් දෙන්න පුළුවන්, මධ්‍ය කාලීන විසඳුමක් දෙන්න පුළුවන්, දිගු කාලීන විසඳුමක් දෙන්න පුළුවන්. ඒතර සමහර ප්‍රශ්න වලට දැන් ওই වී ප්‍රශ්නේදී එහෙම අපි කෙටි කාලීන විසඳුම් පහුගිය යුගයේ මම මැදිහත් වීමකින් ප්‍රාදේශීය ලේකම්වරයාත් එක්ක මැදිහත් වෙලා වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයාත් එක්ක මැදිහත් වෙලා ඒවා මාධ්‍යට නොගියට අපි ඒවා කරලා ජනතාවට අවශ්‍ය සේවය සලසලා දුන්නා. ඒ නිසා මම මේ ගැටලු වලට දැන් මට කාලේ ප්‍රමාණවත් වෙයිද දන්නේ නැහැ. අපේ මට්ටමින් අපි කරන්න පුළුවන් විසඳුම් මම දකිනවා. එකක් තමයි ජලාශය නිසා ඇතිවන ගැටලු වලට. තමයි අපි මූලිකත්වයේ දෙන්න ඕනේ. එතන මානුෂික ප්‍රශ්නයක් තියෙන්නේ. අපි කාලයක් ජීවත් වෙච්ච තැනින් අපිට යන්න වෙලා තියෙනවා. ඒ යාළගේ කැමැත්තෙන් නෙවෙයි රටේ අභිවෘද්ධිය වෙනුවෙන් වෙන අපේ රටේම ජීවත් වෙන තව කොටසකගේ අභිවෘද්ධිය වෙනුවෙන් මේ දාන පාරමිතාවක් වගේ. එහෙම දාන පාරමිතාව පුරන මේ ලග්ගල ජනතාවට ඒ මානුෂීය මට්ටමින් හිතලා ඒවට විසඳුම් ලබා දෙන්න ඕනි කියලා මම ඉන්නවා.
ඒ නිසා මෙතෙක් කාලයක් දේශපාලන මැදිහත් වීමක් උනේ නැහැයි කියලායි කියන්නේ. නමුත් මම පෞද්ගලිකවම ඒ සඳහා මැදිහත් වුණා. විශේෂයෙන් මහවැලි අධිකාරිය සහ ජනතාව අතර සම්බන්ධීකාරකයෙක් විදිහට මං ඉන්නවා. මොකද ජනතාව හිතනවා මහවැලියේ අය ඒගොල්ලන්ට විරුද්ධයි කියලා. මහවැලියේ අය මේගොල්ලන් තේරුම් ගන්නේ නැති තත්වයක් තියෙනවා කියලා හිතනවා. අන්නෝන්‍ය අවබෝධයක් නැහැ. එතනදී මම මැදිහත් වෙලා මූලික පියවර හැටියට මම මේ යට වෙන වසම්වල අයත් එක්ක ගමින් ගමට ගිහින් සාකච්ඡා කරා. සාකච්ඡා කළා ඒ ගමෙන් නියෝජිතව ගෙන්නගෙන කමිටුවක් හදාගත්තා. හදාගෙන ජනතාව පැත්තේ තියෙන ගැටලු මොනවද කියලා මම කතා කරා. ඊට පස්සේ මහවැලි නිලධාරීන් ටික හම්බ වෙලා ඒගොල්ලොත් එක්ක කතා කරගෙන යනවා මොනවද ඕගොල්ලන්ගේ පැත්තෙන් මේ ප්‍රශ්න වලට දෙන්න පුළුවන් පිළිතුරු. රජයක් විදිහට දෙන්න පුළුවන් දේවල් ඇති සීමාවන් පනව ගන්න වෙන තැන් එනවා. එහෙම විදිහට දැන් අපි ඒක සාකච්ඡා මට්ටමේ තියෙනවා. ඒ නිසා ඒකට යහපත් ප්‍රතිචාර තියෙනවා. මම හිතනවා මගේ ලග්ගල ඥාතීන්ට යමක් කරන්න පුළුවන් වෙයි කියලා. මොකද මේක මම එකයි කිව්වේ දාන පාරමිතාවක් පුරන්නේ ඒගොල්ලන්. බොහෝසෙන් ඉවසිලිවන්තව යා යුතු ගමනක්. එක පැත්තකින් Tamanගේ ජනතාව, අනිත් පැත්තෙන් රජයේ තිබෙන නියෝග සහ රෙගුලාසි ඒ සියල්ලක්ම සම්බරව පවත්වාගෙන යන්නට ඕනේ. ඊළඟට තියෙනවා පානීය ජල ප්‍රශ්නය. පානීය ජල ප්‍රශ්නේ මේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ 4ෙම තියෙනවා. ඒකදී මේ පානීය ජල ප්‍රශ්නියත් එක්කම තමයි වහුගඩු රෝගය ව්‍යාප්ත වෙන්නේ. ඒ නිසා අපි ඒ ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. විශේෂයෙන් විල්ගමුවට හීංගඟ ආශ්‍රිතව යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක වෙනවා. ලග්ගල පල්ලේගමට මේ කළුගඟ යෝජනා ක්‍රමයෙන් වතුර අරගෙන දෙන්න ක්‍රමයක් තිබුණා. ඒකට මම විරුද්ධයි. මොකද මන්ත්‍රතුමේ විරුද්ධ වෙන්න හේතුව දැන් ඕකට ගලාගෙන එන ජලය දැන් නාරංගමුව ඒ පැත්ත ප්‍රදේශයේ කෘෂිකාර්මික ජනතාවක් ඉන්නේ. ඒතකොට ඒගොල්ලොත් ආපහු කෘෂි රසායන භාවිතා කරනවා. ඒතකොට මේ ගඟවල් දිගේ ඇවිල්ලා ආපහු කාලයක් යනකොට මේ ජලාශයේ තැම්පත් වෙනවා. ඒතකොට මේ වතුර ආපහු ජනතාවට දෙනවා කියන්නේ අපි විහිං ජනතාවට වහුගඩු රෝගේ ප්‍රචලිත කරනවා කියලා මම හිතනවා. ඒ නිසා මම අපි යෝජනාවක් ගෙනාවා රඹුක්පොළොව ප්‍රදේශයේ තියෙන පිරිසුදු නකල්ස් වලින් එන ඊට උඩ කෘෂි කර්මාන්තයේ නොයෙදෙන ජල පෝෂක ප්‍රදේශයක් තියෙනවා. එතනින් අරන් දෙන්න අපි යෝජනා කරලා තියෙනවා. ඒකත් දැන් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒ විදිහට ඊළඟට අඹංගඟ කෝරළේ ජනතාවට තියෙන ජල ප්‍රශ්නෙට මම ඇමෙතුමත් එක්ක කතා කරලා තියෙනවා. රවුෆ් හකීම් ඇමෙතුමත් එක්ක. එතුමා මට එකඟතාවය පළ කරලා තියෙනවා. ඒ යෝජනා ක්‍රමයේ ක්‍රියාත්මක කරලා ඒ වතුර පානීය ජල ප්‍රශ්නය විසඳලා දෙනවා කියලා. ඊළඟ වකුගඩු රෝගයට දිගු කාලීන විසඳුමක් තමයි අවශ්‍ය. කෙටි කාලීන විසඳුමක් විදිහට තමයි පානීය ජලය ප්‍රශ්නය විසඳලා ජනතාවට ඒක ව්‍යාප්ත වෙන එක වළක්වන එක. ඒත් එක්කම මට කියන්න ඕනේ මගේ ස්වාමි පුරුෂයාගේ හිතවතෙක් ජපාන් රටේ ඉන්න කෙනෙක් මට පොරොන්දු වෙලා තියෙනවා ඩයලයිසිස් මැෂින්ස් දෙකක්. ඒ කියන්නේ ලේ අර පිරිසුදු කරන යන්ත්‍ර දෙකක් ලබා දෙන්න. මම ඒක විල්ගමුව හෙට්ටිපොළ රෝහලේ ස්ථාපිත කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක තුල මහනුවර රෝහලෙට ඇතිවෙන තදබදය වළක්වා ගන්න පුළුවන්. ඊළඟට වැලි තොටවල් සහ පතල් හිමියන්ගේ ප්‍රශ්න අධ්‍යයනය කරමින් යනවා. මොකද පරිසරය හානිය අවම කරගෙන තමයි ඔය කොයි දේත් කරන්න ඕනේ. මම පෞද්ගලිකව ඉන්නවා ඉඩමේ මැණික් තියෙනවා නම් ඒ ඉඩම් වල මැණික් වල අයිතිය ඒ තියෙන කෙනාට මොකද ලබා දිය යුතුයි. මොකද වත්තේ ගහක් හැදුනොත් ඒකේ කොස් ගෙඩිය කඩා ගන්න ඒ මිනිහට අයිතිය තියෙනවා නම් ඒ ගහට යටින් තියෙන මැණිකේ අයිතිය තියෙන්න ඕනේ ඒ මනුස්සයාට කියන එක. ඒක ඉන්නවා. ඒ නිසා නමුත් පරිසරයට හානියක් නොවන විදිහට අපි ඒ ටික කරගෙන යන්න ඕනේ. ඊළඟ වතුකම්කරුවන්ගේ යටිතල ප්‍රශ්න සම්බන්ධයෙන් පහසුකම් සම්බන්ධයෙන් මම දිගම්බර මැමැතුමත් එක්ක කතා කරන තිනා එතුමා මට පොරොන්දු වුණා අපි ව්‍යාපෘතියක් කරමු ඊළඟ අවුරුද්දට ලැබෙන මුදල් වලින්. මොකද මම දන්නවා වතුකරේ ජනතාව තමයි ද්‍රවිඩ ජනතාවගෙන් අන්ත දුක්ඛිත තැනක ඉන්නේ. විශේෂයෙන් වර්ග අඩි 100ක වගේ පුංචි ඉඩ ප්‍රමාණයක් තමයි ඒගොල්ලන්ගේ ජීවිතේ උපතේ ඉඳන් මරණය දක්වා සියලු දේවල් සිද්ධ වෙන්නේ. දීර්ඝ කාලයක් තිස්සේ මේ අවුරුදු 150ක 200ක අතීතයේ ඉඳන්ම. එතකොට මානුෂික අයිතිවාසිකම් මම හිතනවා උල්ලංඝනය වෙලා තියෙනවා කියන තැන මම ඉන්නවා පෞද්ගලිකව. මම ඔය හැම ඡන්දයකදීම විතරන්නේ මගේ ගෙදර පිටිපස්සේ ඉඳලා යන්නේ වතු. එතකොට මම දකින්නයි වතු කරේ ජනතාව විඳින දුක. ඒ නිසා මම ඒකට ඍජුවම මැදිහත් වෙලා තිනවා. ඊළඟ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ කෘෂි නිෂ්පාදන. ඉතින් විශේෂයෙන් වී මිලදී ගන්නේ නැහැ කියලා දිගු පෝලිම් වෙන්නේ. මෑත කාලේ බොහෝ සෙයින් ආందోලනයට ලක්ුණු මාතෘකාවක්. එතකොට උද්ඝෝෂණ ওই සියලු දේවල් වලට විසඳුමක් අවශ්‍යයි.
අපි පහුගිය දවස්වල කෙටි කාලින විසඳුමක් ඒකට ලබා දුන්නේ. මම මතක් කරන්න ඕනේ පොඩ්ඩක් අතීතයට ගිහිල්ලා. මොකද මගේ පියා කෘෂි නිෂ්පාදන හා අලෙවි ඇමතිවරයාව සිටිය කාලේ එතුමා යෝජනාවක් ගෙනාවා මිලදී ගැනීමේ මධ්‍යස්ථාන රට පුරා හදන්න ඕනේ. ඒක වසමකට එකක් හෝ ඒ විදිහට පවත්වාගෙන ගියා. නමුත් අවාසනාවකට 94න් පස්සේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පෙරලිලා ආව පොදු ජන එක්සත් පෙරමුණ ආණ්ඩුව තුල ඒක ක්‍රියාත්මක වුණේ නැහැ. එදා ඒක පෞද්ගලික අංශය හා රජය එකතු වෙලා තමයි මිලදී ගැනීමේ මධ්‍යස්ථාන ක්‍රියාත්මක වුණේ. ඒක ක්‍රියාත්මක වුණා නම් අද ගබඩා පහසුකම් පිළිබඳ ප්‍රශ්නේ ඉන්නෙත් නැහැ. මිලදී ගන්න ගොවි ජනතාවගේ වී ටික විකුණා ගන්න වෙළඳපොළකුත් තියෙනවා. අන්න ඒ தત્ත්වෙ මගහරවා ගන්න තිබුණා. නමුත් අවාසනාවකට ඒ දේ සිද්ධ වුණේ නැහැ. ඒතර මම කියන්නේ නව රජයේ මගින් ඒකට විකල්පයක් ගෙනත් තියෙනවා. අර මාස 60න් අලුත් රටක් හදන අපේ පංචවිධ ක්‍රියාවලිය තුල සියලු බලතල පැවරෙන ජාතික කෘෂිකාර්මික අලෙවිකරණ අධිකාරියක් පිහිටවන්න යනවා. ඒක තුල අලෙවිකරණය සම්බන්ධීකරණය, එතකොට ප්‍රවාහන හා ගබඩා පහසුකම්, ප්‍රාදේශීය මට්ටමේ මිලදී ගැනීම සහ ගබඩා කිරීම, විශේෂයෙන් ශීතාගාර පහසුකම් ලබා දීම, ඒ වගේ විශාල වැඩපිළිවෙලක් ගොවි ජනතාව වෙනුවෙන් ඉදිරියේදී ක්‍රියාත්මක කරන්න ඕනේ. මම කියන්න ඕනේ ඒකේ වැඩි විස්තර දැනගන්න ඕන නම් අර අපේ මැතිවරණ සමයේ අපි පංචවිධ ක්‍රියාවලිය කියලා බෙදපු අපේ මැතිවරණ ප්‍රකාශනය වගේ බෙදපු එකේ 5 වෙනි පිටුව කියව ගත්තා නම් මේ සියලු විස්තර තියෙනවා. ඒක ක්‍රියාත්මක වෙච්ච වුණාම බලගැන්ුණාම මම හිතනවා ගොවි ජනතාවගේ ප්‍රශ්න හුඟක් විසඳ ගන්න පුළුවන් කියලා. මේ සියලුම ප්‍රශ්නවලට බොහෝසෙන් දීර්ඝ කාලීන ස්ථිරසාර වූ විසඳුම් ලබා දෙන්නට උපරිම මට්ටමින් ඔබතුමිය සහ රජය මැදිහත් වෙලා කටයුතු කරනවා. දැන් මන්ත්‍රීතුමනි, දැන් ඔබතුමිය සඳහන් කළා දැන් මේ විශේෂම අධ්‍යාපන පිළිබඳවත් අපි අනිවාර්යයෙන්ම කතා කළ යුතුයි. බිල්ගමුව අධ්‍යාපන කලාපයේ තමයි ලංකාවේ අඩුම ප්‍රතිශතය පෙන්වුම් කරන්නේ දරුවන් විභාගයෙන් සමත් වීම පිළිබඳව කියලා. ඒ සඳහා මොන වගේ විකල්පද තිබෙන්නේ යෝජනා කරලා තිබෙන්නේ? මම දැන් කතා කරලා තියෙනවා. දැන් මම පත් උනේ සැප්තැම්බර් 1 වෙනිදා. ඒතකොට සැප්තැම්බර් 1 වෙනිදා ඉඳලා අපිට මෙන්න මෙහෙම දෙයක්ත් තියෙනවා. රජය පත් උනා හරි, ආණ්ඩුවක් පත් උනා හරි, නමුත් රජය වෙනස් වුන්නේ නැහැ වගේ ගතියක් මට දැනෙනවා නිලධාරීන් එක්ක වැඩ කරන්න ගියාම. මොකද මම එක තැනක ඉල්ලීමක් කරා මට නිලධාරීන්ව හඳුනා ගන්න අවස්ථාව දෙන්න කියලා. මොකද මම රත්තොට ප්‍රදේශයේ ජීවත් වුණේ. මම පුංචි කාලේ හැදුනට ලග්ගල අලුත් නිලධාරී කියන්නේ කාලෙන් කාලෙට වෙනස් වෙච්ච අය. එතකොට ආසන සංවිධායකවරිය හා മന്ത്രിවරිය හැටියට මට අයිතිවාසිකමක් තියෙනවා ඒ ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න කලින් ඒ නිලධාරීන් කවුද කියලා අඳුනා ගන්න ඕනේ. ප්‍රාදේශීය ලේකම් කවුද? නිවාස අධිකාරිය නියෝජනය කරන කෙනා කවුද? ගොවි කෘෂිකර්මය නියෝජනය කරන කෙනා කවුද? ඔය විදිහට අපි හඳුනා ගන්න ඕනේ. පොලිසිය කවුද ඉන්නේ? ඉතින් මේ ටික එකතු කරගන්න අපිට තාම අවසරයක් නැහැ සම්බන්ධීකරණ කමිටු පිහිටවනකම් කියලා මට දිස්ත්‍රික් ලේකම්වරයා දැනුම් දීලා තියෙනවා. ඒක තුල යම් යම් ගැටලු තියෙනවා. ඒ වගේ මම අධ්‍යාපනයේ සම්බන්ධයෙන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් දෙපළටම දැනුම් දීලා තියෙනවා. මේ ඉදිරි මාසයේ සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල ඉහළ නංවන්න හැකි ඉක්මනින් වැඩපිළිවෙලක් සකස් කරලා මාව දැනුවත් කරන්න කියලා. කෙටි කාලයක් නැතින සාමාන්‍ය පෙළ විභාගයට කෙටි කාලයක් තියෙනවා. මම දකිනවා ළමයාව හුරු කරවීමක් තමයි මේ මාස කිහිපය තුල කෙරෙන්න ඕනේ. නමුත් ඉදිරි වර්ෂය සඳහා මම ඊට වඩා ක්‍රමවත් වැඩපිළිවෙලක් කරන්න ඕනේ. විශේෂයෙන් සාමාන්‍ය පෙළ සමත් කරවන්න ඕනේ නිසා. හොඳයි, අපි සූදානම් පුංචි විරාමයක් ලබා ගැනීමට. ඒ විරාමයෙන් අනතුරුව තවත් තොරතුරු කතා කරන්නට අප සූදානම්. මධ්‍යහ්න 12ට තවත් විනාඩි 11ක කාලයක් ඉතුරුව තිබෙනවා. කඳුරට ගුවන්විදුලියේ කඳුරට නවෝදය වැඩසටහනින් ඔබ අප හමු වන මොහොත අද දවසේදී අපේ කතාබහට එක්ව සිටින්නේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කවිරත්න මහත්මිය. මන්ත්‍රීතුමනි, දැන් අපි කතා කළා විශේෂයෙන්ම ඔබතුමීගේ ආසනයේ ලග්ගල ආසනයේ තිබෙන පොදු සමාජ ආර්ථිකමය ගැටලු සහ ඒවාට යෝජනා කර තිබෙන විසඳුම් පිළිබඳව. ඒ වගේම අපි කැමති ඔබතුමීගෙන් දැනගන්නට පොදුවේ මාතලේ දිස්ත්‍රික්කයේ හඳුනාගෙන තිබෙන ගැටලු සහ ඒවාට කොයි ආකාරයෙන්ද මේ වෙන විට විසඳුම් ක්‍රියාත්මක කරන්නට උත්සාහරන් තිබෙන කියන කාරණාව. දැන් මෙහෙමයි, මෙතනදී දැන් මට මගේ ආසනය වෙනුවෙන් වැඩසටහන් ක්‍රියාත්මක කරන්න පුළුවන් පෞද්ගලික මට්ටමින්. නමුත් මාතලේ දිස්ත්‍රික්කයේ සම්බන්ධයෙන් අපි ක්‍රියාත්මක වෙනකොට විශේෂයෙන් අපි එක්සත් ජාතික පක්ෂයේ 3 දෙනෙක් ඉන්නවා. අනිත් අපිට විරුද්ධ පක්ෂයේ മന്ത്രിවරු දෙන්නෙක් ඉන්නවා. ඒතර අපි 5 දෙනාම එකතු වෙලා රජයේ නිලධාරීනුත් එකතු වෙලා දිස්ත්‍රික් සංවර්ධන කමිටුව රැස් වුණාම
අපි ඒ ගැන සාකච්ඡා කරලා තාම වෙනකන් ස්ථාපිත වෙලා නැහැ මේ වෙනකොට. සමහරවිට තව සතියක් හමාරක් වෙනකොට ඒවා නිවැරදි වෙයි. ඒ තුල රජයෙන් අපිට ලබා දෙන මුදල් මොන විදිහටද සංවර්ධන කටයුතු වලට යොදන්නේ? ඒ විදිහට පොදුවේ අපි මණ්ඩලයක් එකතු වෙලා තමයි ඉදිරි සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කරන්නේ. හොඳයි. මන්ත්‍රීතුමනි අපි සූදානම් තවත් විශිෂ්ට කාරණාවක් පිළිබඳව ඔබතුමියගේ අවධානය යොමු කරන්නට. ඒ තමයි මේ මෑත කාලයේදී දිනපතාම ප්‍රවෘත්තිපත්‍රයක් ගත්තොත් ගුවන්විදුලිය රූපවාහිනිය ඇසුවොත් බැලුවොත් අපි දකිනවා බොහෝ විට වර්තමානයේදී දිගින් දිගටම සිද්ධ වෙනවා විශේෂයෙන්ම මේ කාන්තා හිංසනය සහ ළමා අපචාර පිළිබඳව දිගින් දිගටම මාධ්‍ය තුලින් කතා බහ කරනවා. ඒ පිළිබඳව බොහෝසේ උනන්දුවක් දැක්වූ කාන්තාවක් තරුණ මන්ත්‍රීවරයෙක් තමයි ඔබතුමිය. එනිසා අපිට කියන්න මන්ත්‍රීතුමිනි දැන් මේ වර්තමානයේදී මේ කාන්තා හිංසනය සහ ළමා අපචාර මැඩලීම සඳහා මොන වගේ ක්‍රියාමාර්ගද ඔබතුමිය යෝජනා කරලා තිබෙන්නේ? මම ඉස්සරම දකින්න ඕනේ ඇයි මේ ප්‍රශ්නය කියන එක. එතකොට මෙතනදී අපිට යෝජනාවක් අපි දන්නවා පහුගිය සතියේ පාර්ලිමේන්තුවේ විවාදයට ලක් වුණා මරණ දඬුවම ක්‍රියාත්මක වීම. එහෙමනම් මරණ දඬුවම ක්‍රියාත්මක වීමම පමණක් මේ කාන්තා හා ළමා හිංසනයේ පිටු දකින්න ඇතිද කියන ගැටලුව අපි ඉස්සරහා තියෙනවා. මම දකිනවා ඊට ටිකක් එහාට යන්න ඕනේ අපි. උදාහරණයක් විදිහට ගත්තොත් ඇඩ්ලින් විතාන මරණය. ඊළඟට ප්‍රේමවතී මනම්පේරි මරණය. ඊළඟට සමන් කුමාර දරුවාගේ මරණය. ওই විදිහට ඉතිහාසයේ මේ වෙනකොට අපි ওই සේයා ලදරිය දක්වා එනකොට විශාල ප්‍රමාණයක් අපේ දරුවෝ ප්‍රසිද්ධියේ සහ අප්‍රසිද්ධියේ හිංසනයට ලක් වෙලා තියෙනවා. මරණ මැරිච්ච නිසා අපි දන්නවා. එනමුත් මරුන් නැති දරුවොත් ඉන්නවා අපයෝජනයට ලක් වෙච්ච. එහෙමනම් ඒ මරණ දඬුවම ක්‍රියාත්මක වීම එදා ඉඳන් තිබුණා. නීතියේ අදටත් තියෙනවා මරණ දඬුවම කියන එක අපේ නීතියේ තියෙනවා. නමුත් තියෙන ප්‍රශ්නේ මේක බලාත්මකද කියන එක තමයි මෙතන තියෙන ගැටලුව. ඒක බලාත්මක වෙච්ච පමණින් අදටත් දැන් දෙයක් වුණාම මරණ දඬුවම දෙනවා මිනිස්සෙකුට. ජීවිතාන්තය දක්වා සිර දඬුවම ওই විදිහට දෙනවා. නමුත් එහෙමයි මොනවයි කියලා අපේ අපරාධ රැල්ල අඩු වෙලා නැහැ. ලෝකේ රටවල් ගත්තාම මරණ දඬුවම් ක්‍රියාත්මක කරන රටවල අපරාධ රැල්ල බොහොම වැඩි කියලා හොයාගෙනත් තියෙනවා. එහෙමනම් මේකම පමණක් මේකට මදි කියන එක අපිට පැහැදිලි. එමුනම් මොකක්ද හේතුව? මම දකිනවා හේතුව තමයි සමාජානුයෝජනයේ නොවීම. අපේ රටේ තියෙන දරුවෝ, දෙමව්පියෝ, ගුරුවරු, පොලිසිය, උසාවිය විතරක් නෙවෙයි මාධ්‍ය පවා නිවැරදිව සමාජානු නොවීම තමයි මම දකින්නේ මේ ගැටලුවට හේතුව විදිහට. අපේ දෙමව්පියෝ දකිනවා දරුවෝ රේස් එක්ක යවන්න. දෙමව්පියෝ හිතනවා දෙමව්පියොත් ලොකු රේස් එක්ක. දෙමව්පියෝ හිතනවා දෙමව්පියොන්ට වඩා වේගෙන් දරුවෝ දුවනවා කියලා. ඒ යනකොට එතනින් එහාට දෙයක් නැහැ, දරුවෝ අතරමං වෙනවා. ගුරුවරු ගත්තත් ඒක හිමම තැනකටපත් වෙලා තියෙනවා. අද ඒ සමාජයේ තියෙන වැරද්දක් නිසා. එහෙමනම් අපි දන්නවා දරුවෝ ඉන්නට පාසලයි, ටියුෂන් ක්ලාස් එකයි, කම්පියුටර් එකයි. අපි දරුවෝ අද සෙල්ලම් කරන්නේත් කම්පියුටර් එකකින්, ක්‍රිකට් ගහන්නෙත් ඒ වගේ. ජංගම දුරකථනත් ජංගම දුරකථනය. දෙමව්පියෝ ගත්තාම ආර්ථිකය ගොඩනගන්නයි මේ දරුවන්ගේ අධ්‍යාපනය කියන රැල්ල පස්සේ දුවනවා. ඒ අරනකොට මේ දරුවන්ගේ ආධ්‍යාත්මයේ ගුණ වගාව ඇති කරන්නේ කොහොමද? සංස්කෘතියත් එක්ක මේ දරුවෝ කොහොමද යන්න ඕනේ? ඒව ගැන පැහැදිලි කරලා දෙන තත්වයක අද නැති වෙලා තියෙනවා. එහෙමනම් මෙන්න මේ අධ්‍යාත්මික පෝෂණය අවශ්‍යයි. ආකල්පමය වෙනසක් අවශ්‍යයි. දහම් අධ්‍යාපනය අවශ්‍යයි. මං හිතනවා මට දීර්ඝ කාලයක් නැති නිසා මං කෙටියෙන් කිව්වේ අන්න ඔය ටික අපි ඇති කළ යුතුයි කියන එක තමයි මම කියන්නේ. විශේෂයෙන්ම දෙමව්පියෝ විදිහට, වැඩිහිටියෝ විදිහට අපිට වගකීමක් තියෙනවා. මේක අර මං අර කලින් කිව්වා වගේ ප්‍රශ්නයකට ආකාර 3ක විසඳුම් තියෙනවානේ. ඒතර මේක කෙටි කාලීන විසඳුමක් විතරක් වෙයි මරණ දඬුවම. නමුත් දීර්ඝ කාලීන විසඳුමකට අපි යන්න ඕනේ. එහෙමනම් අපි ආකල්පමය වෙනසක් අද ඉන්න මේ පුංචි දරුවන්ගේ අද ඉපදෙන දරුවගේ ඉඳන් අපි හදන්න ඕනේ. එහෙනම් ඒකේ වගකීම තියෙන්නේ දෙමව්පියන්ටත්, ගුරුවරුන්ටත්, අපේ වැඩිහිටි සමාජයට කියන එක මම කියනවා. එතකොට අද නැතත් තව අවුරුදු 10කින් 15කින් 20කින් හරි මේ දරුවෝ වැඩිහිටියෝ වෙන දවසක හරි හොඳ රටක් මේ දරුවන්ට තියෙයි. ඒ නිසා අපේ නොසලකිල්ල නිසාම තමයි දරුවන් අපචාරයට ලක්වන්නේ කියන එක වැඩිහිටියෝ විදිහට අපි පිළිගන්න ඕනේ. ඒ වැඩි වගකීමක් තිබෙන්නේ වැඩිහිටියන්. දැන් අපි දන්නා මේ අන්තිමට වෙච්ච සිද්ධියේ වුණත් වැඩිහිටියෝ හැටියට අවශ්‍ය රැකවරණේ එතන නොලැබීම තමයි ඒ දරුවගේ මරණයට හේතුව. ඊළඟට කුඩා කාලේ යම් යම් අපචාරයන්ට ලක්වන අය පසු කාලීනව අපරාධවලට යොමු වෙනවා කියන එක තමයි මනෝවිද්‍යාඥයන්ගේ සොයා ගැනීම වෙලා තියෙන්නේ. ඒ නිසා අපි මේ දැක්කේ ඝාතනයට ලක් වෙච්ච අය විතරයි අපි හොඳට මතක තියාගන්න ඕනේ. ඒක අතලොස්සයි. නමුත් සංගවාගෙන හිටින පිරිස පුංචි දරුවෝ
විශාල කාන්තාවෝ වැඩි කියන එක මම මතක් කරන්න ඕනේ. එතකොට මම මෙතනදී කියන්න ඕනේ ලිංගික හිංසනය විතරක්ම නෙවෙයි මෙතන අපචාර විදිහට තියෙනවා අපි දකිනවා මොකද්ද කායික හිංසනය තියෙනවා වාචික හිංසනය තියෙනවා සහ වැඩිහිටියන්ගේ නොසලකිල්ල නිසා අත්හැරීම වැඩිහිටියන්ගෙන් අවදානින් ගිලිහීම ඒකත් මම හිතනවා අපචාරයක් විදිහට තමයි දකින්නේ. එhmenan අපි මෙන්න මේ හැම දෙයක් ගැනම හිතන්න ඕන. විශේෂයෙන් කාන්තා හිංසනය ගත්තොත් ඒක ගේ ඇතුළේ හිංසනයට ලක් වෙනවා, බස් එකේදීත් හිංසනයට ලක් වෙනවා. ඒක සමහර වෙලාවට ලිංගික කාර්යාලයේදී හැම තැනකදීම. එතකොට මම දකිනවා ඒක ලිංගික හිංසනයක් පමණක්ම නෙවෙයි සමහරවිට වචන වලින් පවා සමහර පුරුෂයන් ආස්වාදයක් ලබනවා කාන්තාවකට දෙයක් කියලා. ඉතින් ඒවත් අපි වළක්වන්න වාචික හිංසනය. අන්න ඒ වගේ දේවලුත් සිද්ධ වෙනවා. ඒ තැන්වලදී අපි කාන්තාව බොහොම මානසිකව වැටෙන්නේ නැතුව ඉන්න කියන එක තමයි මම කියන්නේ. විශේෂයෙන් වැන්දබුවක් වුණාම ওই තත්ත්වය හුඟක් වෙනස්. මම ප්‍රායෝගිකව අත්දැකපු කෙනෙක්. විශේෂයෙන් රූපයේ එහෙම තිබුණොත් තවත් අමාරුයි. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා කාන්තාවන් විදිහට අපි විශේෂයෙන් මව්වරු විදිහට අපි අපේ අභිමානය රැකගෙන ජීවත් වෙන්න ඕනේ. ඒවට ඉඩක් නැති බව අපි පෙන්වන්න ඕනේ. අපි දෙමව්පියෝ හැටියට විශේෂයෙන් අම්මා හැටියට තමන්ගේ පුතාලට උගන්වන්න ඕනේ මේ රටේ ඉන්න හැම කාන්තාවක්ම මවක්, සහෝදරියක්, දියණියක් විදිහට දකින්න. විශේෂයෙන් තමන්ගේ පුතාලට කාන්තාවන්ට ගරු කරන්න පුරුදු කරන්න ඕනේ කියන එක මම මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. ඊටමත් හොඳ පණවිඩයක් ඔබතුමිය යෝජනා කරන්නේ. මොකද ආකල්පමය වෙනසක් ඇති නොකළොත් මේ ප්‍රශ්නෙට විසඳුමක් නැහැ. දැන් මධ්‍යම පළාතේ නියෝජනය කරන එකම පාර්ලිමේන්තු මන්ත්‍රීතුමිය ඔබතුමිය. දැන් ඒ සඳහා විශේෂම මධ්‍යම පළාතේ ඒ වගේම විශේෂම මාතලේ දිස්ත්‍රික්කයේ මේ සඳහා යම්කිසි ඉදිරියේදී සලස්මක් ක්‍රියාත්මක වෙනවාද කාන්තා හිංසනය සහ ළමා අපචාර මැඩ පැවැත්වීම සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක්? ඔව්. එකක් තමයි මගේ සංජීව කවිරත්න පදනම කියලා තියෙනවා. ඒක තුලින් අපි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමින් යනවා. මේ කාන්තාවන් වෙනුවෙන්ම යම් වෙලාවට කාන්තා හිංසනයටපත් වෙන අය, ඒ වගේ අසරණ වෙච්ච අය, වැන්දබුවන් ගැන විශේෂයෙන් බලනවා. අන්න ඒ වගේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමින් පවතිනවා. ඒත් එක්ක මම මේක අවස්ථාවක් කරනවා දැනුවත් කරන්න. මම ලග්ගලට විතරක් නෙවෙයි දැන්. මාතලේට දිස්ත්‍රික්කයට විතරක් නෙවෙයි. මේ පාර්ලිමේන්තුවේ මධ්‍යම පළාත වෙනුවෙන් ඉන්න එකම කාන්තාව මම. ඒ නිසා මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මාව දැනුවත් කරන්න කියන එක මම මේ වෙලාවේ ඉල්ලා සිටිනවා. මේ මධ්‍යම පළාත විතරක් නෙවෙයි ලංකාවේ කොහේ වුණත් විශේෂයෙන් මධ්‍යම පළාතේ කාන්තාවන් වෙනුවෙන් ප්‍රශ්නවලදී මම ඍජුවම පෙනී හිටින්න බලාපොරොත්තු වෙනවා. ඊටමත් හොඳ පණවිඩයක් ඔබතුමිය ලබා දෙන්නේ. ඒ නිසා එවැනි ගැටලු තිබෙනවා නම් ඔබතුමියට පුළුවන් ඍජුව ඒ ගැටලු යොමු කරන්නට. සමුගැනීමට තව බොහොම කෙටි කාල සීමාවක් ඉතුරු තිබෙන්නේ. සමුගැනීමට පෙර අපි කැමති ඔබතුමියගෙන් දැනගන්නට. දැන් ඔබතුමියගේ ස්වාමි පුරුෂයා ගැන අපි දන්නවා බොහෝසින් කලාවට පරිසරයට බොහොම ආදරණීය සුන්දර මිනිසෙක්. ඒ වගේම දැන් ඔබතුමියගේ කලාවට පරිසරයට තිබෙන කොහොමද සම්බන්ධය? මං කිව්වා වගේ අර පුංචි කාලේ මම බොහොම පරිසරයත් එක්කම හැදිච්ච කෙනෙක්. මං සෙල්ලම් කරේ පරිසරේ. විශේෂයෙන් ගස්වල ගිහින් මට හරි ගස් නගින්න හොඳට පුළුවන්. එතකොට කුරුළු කූඩු වල තියෙන බිත්තර ගාන මොනවද පැටවු කොහොමද? ඒවා තමයි මගේ අධීක්ෂණය ඒ කාලේ. ඒ වගේ බොහොම පරිසරයට ලැබිව හැදිච්ච කෙනෙක්. ඒ නිසා මං හිතන්නේ කලාව මගේ ඇඟට ඇවිත් තියෙනවා. ඒ වගේම මගේ පුතා කනිෂ්ක කවිරත්න කවුරුත් දන්නවා අර මල් කැකුලක් කිබින්දා කියන ටෙලි නාට්‍යයේ බොහොම හොඳට ජනප්‍රිය චරිතයක් බවට පත් වුණා. ඒත් එක්කම මගේ සහෝදරියගේ පුතා තමයි තාරක හෙට්ටිආරච්චි කියන්නේ. එයා බොහොම චිත්‍රපට ගණනාවක බොහොම දක්ෂ විදිහට රංගනය කරලා මේ සම්මාන පවා දිනාගත්ත කෙනෙක්. තාරක හෙට්ටිආරච්චි. ඒත් එක්කම මමත් ගීත රචනා කරනවා. මම හිතන්නේ ඔබතුමන්ලගේ ගුවන් විදුලියේ මගේ ගීත 3ක් විතර ප්‍රචාරය වෙනවා. අපිට බොහොම කෙටියෙන් කියන්නේ කොහොමද මේ ගීත රචනා සඳහා යොමු වුනේ? ඒක මගේ පුංචි කාලේ ඉඳන් තිබ්බ දෙයක්. දැකපු දෙයක් ඇවිල්ලා කවියක් විදිහට ලියන්න මම පුංචි කාලේ ඉඳන් පුරුදු වෙලා තිබ්බා. ඒතකොට මම මෙතෙන්දි මතක් කරන්නේ මගේ අම්මා මම අර වැරදිච්ච ඒවා සහ සමහර ඒවා තියෙනවනේ පෙන්වන්න බැරි තරුණකාරී ලියන ඒවා. ගුලි කරලා ජනේලෙන් එළියට විසි කරපේවා පව අපේ අම්මා එකතු කරලා ෆයිල් එකක් හදලා තිබුණා. ඒක පස්සේ කාලේ මට දුන්නා. පස්සේ මම ඒවා පොඩ්ඩක් සංස්කරණය කරලා මේ වෙනකොට ගීත 150ක් විතර ලියපු පොතක් තියෙනවා. බොහොම ආදරණීය සිතුවිලි ගණනාවක් ඇති ඒ පොතේ. එහෙම ඇති. අනිවාර්යයෙන්ම. ඒත් එක්කම පොතක් ලියලා තියෙනවා මගේ ළමා කාලය ගැන. මොකද අද ළමයින්ට දැනගන්න හුඟක් දේවල් ඒව තුළ තියෙන නිසා.
තවත් කතා කරන්න බොහෝ දේවල් තිබුණත් කාලය ඊට හරස් වී තිබෙනවා. ඔබතුමීට අපි බෙහෙම ස්තුතිවන්ත වෙනවා. ඔබතුමීගේ වටිනා කාලය කැප කරමින් අද දවසේදී කඳුරට නවෝදය වැඩසටහනට සම්බන්ධ වන්නට ජාතික ගුවන්විදුලියේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ කඳුරට සේවයට පැමිණීම පිළිබඳව මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණී රෝහිණී කවිරත්න මැතිණියට බෙහෙම ස්තුතියි අද දවසේදී අප සමගින් සම්බන්ධ වුණාට. වැඩසටහන ගෙනීමේදී නිෂ්පාදන සහාය ලබා දුන්නේ තනෝජා නයන කුමාරී, මම ප්‍රින්ස් නිශාන්ත හේරත්.